මේ ආණ්ඩුව සීන් එක මේ දවස්වල මම අධික ස්ථූලතාවයෙන් පෙරන මම අලුතෙන් නවල එකක් ලියාගෙන යනවා. ඒකේ වැඩ 90% විතර ඉවරයි. ඒක ඉතුරු ටික කරන්න මන් දෙනවා මට මානසික අල්ලසක්. ඒක තමයි මේක. මම කියනවා තාරු. ඔයාට ඇඩ් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මේ නවල එක කරන වැඩේ කන්ටිනියු කරන්න. You should continue this work කියලා මම කියනවා. මම මට කියනවා හරි. අන්න එහෙම දෙයක් දෙනවා නම් මමත් වැඩක් කරන්නම් කියලා. මොකද අන්න එහෙම තමයි මේ දැන් කාලේ මිනිස්සු Tamanට උනත් යම්කිසි අල්ලසක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒක හරීම කට වැඩක්. අපි මේක නවත්තන්න ඕනේ. මම අද Uber එකෙන් ගෙන්නගත්ත මේ කෑම එක ඇත්තටම මට සතුටු හිතුණා මේ දැන් Uber Eats කාන්තාවොත් දුවනවා. ඒක හොඳයි ඉතින් ඇත්තටම. හොඳ ප්‍රවණතාවයක් ස්කූටර් එකකින්. මම මහත්ය කල්පනා කරා උයාගෙන කනවාද කියලා. ඒකෝර මම කල්පනා කරා ලුණු කපලා තක්කාලි කපලා සුදු ලුණු කපලා ඔක්කොම කරලා ඉවරලා හාල් ටික ලිපේ තියලා ඊට පස්සේ පරිප්පු හොදලා ඉවරලා ආපහු චිකන් හරි මොනවා හරි කපලා ඉවරලා බෝන්චි කරලා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා උයාගෙන කන්න ගන්නකොට මට අන්තිමට වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මම දැඩි තීරණයකට ආවා මම වහාම Uber Eats ඕඩර් කරනවා කියලා. අන්නේ තීරණේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ පපඩ මායි මම බලාපොරොත්තු වෙන්නේ පපඩ මැක්කේ කියලා කොහොම හරි. ඉතින් මහත්ය ඔන්නෝ විදිහට තමයි වැඩේ වෙලා තියෙන්නේ. මේක ඇත්තටම සාමාන්‍යයෙන් කෑම එක හොඳයි. මම මේ කාලෙකින් ෆුඩ් රිවිව් එකක් කරන්න බැරි වුණා. මම මේක කවුද කාගේද කින්දමන්ද කියලා මම ඒක දන්නේ නැහැ. මේක මේ පෙට්ටියේ තියන්න තු කෑවොත් හොඳයි කියලා. ඉතින් කොහොමද කාගේ කවුද කින්දමන්ද කඩේ කියලා දන්නේ සාමාන්‍යයෙන් මේක මේ සුවඳ නම් හොඳයි. ඒකට මේක තියෙනවා චිකන් තියෙනවා පොලස තියෙනවා අල තියෙනවා බෙදපු මිරිස් කරල් දෙකක් තියෙනවා. අල තියෙනවා බෝන්චි තියෙනවා. හරිද? ඉතින් කොහොම හරි මේ දවස්වල මම පොඩි chance එකක් දීලා තියෙන්නේ මට. ඔයා ටිකක් කන්න. හොඳ. ඔයා මහන්සි වෙනවනේ. ඔයා කරනවනේ මේ වැඩේ. ඔයා නවල් එක ලියන්න. ඒ වැඩේ දැන් සෑහෙන්න ඉවරයි. ඉතින් අන්න ඔය ඇත්තම 90ක් විතර වගේ ඉවරයි. ඒක ගැන විශේෂයෙන් කතා කරොත් මේක තරුණයෙකුගේ ජීවන අත්දැකීම්. එතකොට සල්ලි බරින් ණය බරින් මිරිකලා ඉවර වෙලා නිකන් ස්ක්විඩ් ගේම් වගේ කේස් එකක් එක තියෙන්නේ. යම් තරුණයෙක් බිස්නස් එකකට මුදලක් යොදවනකොට ඒක ණයට අරන් කරන්න හොඳ නැහැ කියන එක මගෙත් පොඩි අත්දැකීම් ටිකුත් එක්ක මම මේක කරලා අන්නේ නවල් එක වැඩි කරන්නේ ඇත්තටම. එතකොට සාමාන්‍යයෙන් බිස්නස් එකකට යමක් යොදවනකොට මම කෙනෙක්ගෙන් අහලක් තියෙනවා සාමාන්‍යයෙන් තමන් අතේ මේ වගේ දෙගුණයක් විතර මුදලක් තියෙන්න ඕනේ කියලා තියෙන මේකෙන් කියන්නේ නැහැ අරගෙන වැඩක් කරන්න එපා කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් මහත්තයෝ අපේ තියෙන මානසික තත්ත්වෙත් එක්ක ටික අතට සල්ලි එනකොට ඇස් නොපෙනී යනවා. ඇත්තටම වෙන රහයි. දෙම උපරිම 100% නෙමෙයි 90ක් විතර රහයි. එතකොට ඒකේ තව කියනවා යම් කිසි තරුණයෙක් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නකොට යාට මගේ තියෙන බාධක ඊටමක් ගන්නකොට ඉතින් බලන්නේ කොහොමද ඒක පත්තිරි බලන්න ඕනේ. හොඳට ඊටම සර්ච් කරලා බලන්න ඕනේ. දැන් වටේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඒක ඕවිටද කියන එක. ඉතින් මේ විදිහට කාගෙන කතා කරනකොට අපිට අමතක කරා මේ පපඩම කන්න. අන්න ඊට පස්සේ පපඩම දැක්කට පස්සේ අපිට ලොකු හිතට වේදනාවක් එනවා. අන්න ඒකට කියන්නේ පපඩම් සංතාපය කියලා. සංතාප මාරුති සංවේදනා මැද්දේ සංවේදයෙන් දන්නවා සිරින්. වෙන්නේ මාවෙන් කියලා. මං ඊට කනම් පපඩමුත් එකපත් කරා.